ලොව වියලිම කාන්තාරය ලෙස සැලකෙන චිලිහි ඇටකාමා කාන්තාරය මේ වන විට හිමෙන් වැසී ගොස් ඇති බව වාර්තා වනවා. මෙම කාන්තාරය මුහුදු මට්ටමේ සිට මීටර් 2900ක් තරම් උසකින් පිහිටා ඇති අතර වසර 10කට පමණ පෙරද මෙලෙස හිමපතනයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විද්‍යාඥයන් මෙම කාන්තාරය හඳුන්වන්නේ ලොව වියලිම ද්‍රවීය නොවන කාන්තාරය යනුවෙනුයි. පවතින රජයට එරෙහිව සර්බියාවේ ආරම්භ කළ විරෝධතා තව දුරටත් ක්‍රියාත්මකයි. විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සහ මහජනතාව අතර ගැටුම්ද හටගෙන තිබුණා. මේ වන විට විරෝධතාකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සර්බියානු ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ එරට ජනාධිපතිවරයාගේ වසර 12ක පාලන කාලය අවසන් කරන ලෙසත් හදිසි මැතිවරණයක් කැඳවන ලෙසත් රජයෙන් ඉල්ලමිනුයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු කප්පාදු සහ වියදම් පනත් කෙටුම්පත ඊයේ ඉදිරිපත් කර තිබුණා. පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අමරිකාවේ සෙනෙට් සභාව මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම පනත් කෙටුම්පත මගින් සෞඛ්‍ය සේවා සහ ආහාර වැඩසටහන් ඇතුළු අංශ රැසක කප්පාදු කිරීම සිදු කිරීමටයි යෝජනා වී ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම නවබදු පනත් කෙටුම්පත පිටු 940කින් යුක්ත වනවා. පනත් කෙටුම්පත නීතියක් බවට සම්මත වුවහොත් 2034 වන විට අමරිකානුවන් මිලියන 11කට වැඩි පිරිසක් අනාරක්ෂිත වනු ඇති බවයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නම් අමරිකාව තවදුරටත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නවතා දැමිය යුතු බව ඉරානය පවසනවා. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා BBC පුවත් සේවයටයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. විශ්වාසය රැක ගැනීමට අවශ්‍ය නිසා තමන් න්‍යෂ්ටික වැඩපිළිවෙලද තාවකාලිකව නතර කිරීමට පියවරගත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. චීනයේ බීජිංහි පසුගියදා රොබෝවරුන් සහභාගී වූ පාපන්දු තරගාවලියක් පවත්වා තිබෙනවා. එය රොබෝ ලීග් ලෙසයි නම් කර තිබුණේ. තරගය සඳහා කණ්ඩායම් 4ක් ඉදිරිපත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මිනිසුන්ගේ කිසිදු මැදිහත්වීමකින් තොරව රොබෝවරුන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම මෙහි විශේෂත්වය වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.